අයිබුවන් බිස්නස් එක වැඩි දියුණු කරගන්න WhatsApp බිස්නස් ඇප් එක යොදාගන්නේ කොහොමද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම කරන්න ඕන Play Store එකට ගිහිල්ලා නැත්නම් App Store එකට ගිහිල්ලා WhatsApp බිස්නස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. WhatsApp බිස්නස් ඇප් කියලා ටයිප් කරලා සර්ච් කරගෙන අපි ඒක ඩවුන්ලෝඩ් කරගමු. මම ඉන්ස්ටෝල් කරන නිසා මගේ ඕපන් කියලා පෙන්නනවා. මම මේක මේ විදියට ඕපන් කරගන්නවා. පළවෙනි සැරේම ඇප් එක දාගෙන ඕපන් කරද්දි මේ විදියට පෙන්නයි. agree and continue කියලා තියෙනවා. continue දෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාගේ නම්බර් එක ඔයා WhatsApp හදන නම්බර් එක මෙතනට ටයිප් කරගන්න ඕන. ටයිප් කරගත්තට පස්සේ මේක next එක දෙන්න. next එක දුන්නාන් පස්සේ ආගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක ගහලා enter කරන්න තියෙන්නේ. ඊට පස්සේ verified කියලා එකක් එනවා. මේකත් continue කරන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් create your business profile කියලා පෙන්නනවා. ඉතින් මෙතෙන්දි කරන්න තියෙන්නේ ඔයා මුලින්ම මේකේ business එක නමක් තීරණය කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් මෙතන නමක් සඳහන් කරගන්න. මෙතන මගේ channel එකේ නමම සඳහන් කරගන්නවා. සඳහන් කරලා මම මේක next එක දෙනවා. next එක දුන්නට පස්සේ එයා අහනවා select your business category. ඔයාට පුළුවන් ඔයා කරන business එකේ category එක මෙතනින් select කරන්න. ඔයාට මේක පස්සේ ඔයාගේ category එක වෙනස් කරගන්න පුළුවන් හැකියාව දෙනවා. ඉතින් මම මෙතනින් මේ other business කියලා දානවා. දාලා මේක next එක දෙන්න. next එක දුන්නාන් පස්සේ අහනවා මෙතන මුලින්ම add your business hour. මේ business hours යටතේ option තුනක් තියෙනවා. පළවෙනි එක open for select hour කියලා තියෙනවා. දෙවෙනි එක තියෙනවා always open. තුන්වෙනි එක තියෙනවා appointment only කියලා. අපි මේකේ පළවෙනි ඔප්ෂන් එක සිලෙක්ට් කරලා බලමු open for select hour කියන එක. සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ විදියට ඔයාට බලා ගන්න පුළුවන්. සතියේ දවස් 7 මෙතන සඳහන් වෙලා තියෙනවා. ඔයාට පුළුවන් මේ දවස් 7 Tamanට කැමති විදියට මෙන්න මේ වගේ ටයිම් එකක් දාගන්න. open කරන්න කීයටද close කරන්න කීයටද කියලා මෙතන මේ ටයිම් එක add කරන්න පුළුවන් මේ විදියට. අපිට මේ වගේ ටච් කරලා Tamanට ඕන වෙලාවක් මේ දේවල් ටික හදාගන්න පුළුවන්. ඒ වගේ මෙතන මේ අනිත් දේවල් ටිකත් මේ විදියට හදාගන්න පුළුවන්. නැත්නම් ඔයාට මේක close කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා always open කියන තැනට. මේක ටච් කරලා ආයි next එක දෙනවා. next එක දුන්නට පස්සේ මෙන්න මේ වගේ පැය 24ම open කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා new අඩු දවසක් නම් මේ විදියට මේක select කරලා තියන්න පුළුවන්. එතකොට ඒක close කියලා වැටෙනවා බලා ගන්න පුළුවන්. back වෙලා මෙතන තියෙනවා appointment only කියලා. මෙතන මේ appointment only කියන එක select කරලා next එක දෙන්න. එතකොට ඔයාට දවසක් මෙතන select කරගන්න පුළුවන්. මේ දවස විතරයි අපි appointment බාරගන්නේ. ඒ වගේ ඔයාට කැමති දවසක් මෙතනින් select කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනට ගිහිල්ලා මේක always open කියලා දාලා මම මේක next එක දෙනවා. Tamanට කැමති එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට එනවා. ඒකත් මම next එක දෙනවා. next එක දුන්නට පස්සේ අපිට Tamanට කැමති profile එකක් මෙතනින් add කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදියට මේ කැමරා වගේ තියෙන තැන එක සැරයක් touch කරගන්නවා. touch කරගත්තට පස්සේ මේ වෙලාවේ ෆොටෝ එකක් ගන්න පුළුවන්. නැත්නම් gallery එකට ගිහිල්ලා අපිට අවශ්‍ය ෆොටෝ එකක් මෙතනට select කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම මෙතන මේ විදියට gallery එකට ගිහිල්ලා මගේ channel එකේ logo එක මේ විදියට select කරගෙන මම මේක done කරගන්නවා. done කරගත්තට පස්සේ මෙතන අපේ ෆොටෝ එක add වෙනවා බලා ගන්න පුළුවන්. මේක Tamanට ඕනේ නැත්නම් මෙතන skip කරලා දාන්න පුළුවන්. නැත්නම් මේක next එක දෙනවා. next එක දුන්නාට පස්සේ පුළුවන් ඔයාගේ මෙතන address එකක් ඔයා region එක කොහෙද address එකේ ඒ දේවල් ටික දාන්න පුළුවන්. වෙබ්සයිට් එකක් තියෙනවා නම් මෙතන වෙබ්සයිට් එක සඳහන් කරන්න පුළුවන්. අපි මෙතන මේක fill කරන්නේ නැතුව මේක අපි skip කරනවා. skip කළා මම මෙතනත් මේක skip කරනවා. skip කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ finishing setup කියලා බලා ගන්න පුළුවන්. finishing උනාට පස්සේ මෙන්න මේ වගේ message එකක් එනවා. මේක දැනට අපි not now කියලා දෙනවා. WhatsApp එකට ආවට පස්සේ මේ WhatsApp එක මුලින්ම open කරගත්තට පස්සේ මේ විදිහට interface එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ මේකේ settings ටිකක් තියෙනවා හදාගන්න. අපි යනවා මේ business app එකක් නිසා අපි මෙතනින් යනවා මේ tool කියන තැනට. මේ tool කියන option එක touch කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ option ටිකක්. මුලින්ම තියෙනවා advertise කියලා. ඉතින් මේක advertise එකට යන්න අවශ්‍ය නැහැ දැම්ම. අපි බලමු ඊට පස්සේ පහලින් තියෙනවා මෙතන catalog කියලා. ඉතින් අපි යමු මේ catalog කියන option එකට. catalog එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ channel එකේ නමයි ඒ වගේම add new item කියලා. ඉතින් මෙතනින් පුළුවන් අපි මොන හරි business එකක් කරනවා නම් ඒ business එකේ product ටික මෙතන add කරන්න. ඉතින් අපි බලමු කොහොමද add කරන්න කියලා. ඉතින් මෙතන මේ add new item කියන තැන මේක සැරයක් touch කරනවා. touch කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් open වෙනවා. එතන තියෙනවා add photos and videos. මෙතන පුළුවන් අපේ product එකේ photo එකක් add කරන්න. ඒ වගේම item name එක අපි ගන්න product එකේ නම මොකද්ද? ඒ වගේම item එකේ description එකක් කියන්නේ විස්තරයක් සඳහන් කරන්න පුළුවන්. මේක කොහෙන්ද country of origin China ද Singapore ද India ද ඒ වගේ මෙතන සඳහන් කරන්න පුළුවන්. මේ item තියෙන ටික අපිට මේක hide කරන්නත් පුළුවන්. ඉස්සෙල්ලම යනවා add photo කියන එකට. මෙතන add photo එක touch කරගන්නවා.
ටච් කරගත්තට පස්සේ අපේ ගැලරිය මෙතනින් බලා ගන්න පුළුවන්. නැත්නම් ප්‍රොඩක්ට් එක තියලා ෆොටෝ එකක් ගහන්නත් පුළුවන්. ඉතින් මම මේක ගැලරි එක සිලෙක්ට් කරනවා. මම මේ විදිහට මෙන්න මේ කීබෝඩ් එක ඇඩ් කරගන්නවා. ටච් කරගන්නවා මේ ඊතලේ වගේ එක. ඊට පස්සේ අපේ මේ කැටගරි අයිටම් කියන තැන මේක ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන්. තවත් ෆොටෝස් කීපයක් ඇඩ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතන ගිහිල්ලා මම මේ අයිටම් නේම් තැන ගහනවා කීබෝඩ් කියලා. ඊට පස්සේ මෙතන අපිට සඳහන් කරන්න පුළුවන් මිල ගණනක් සඳහන් කරන්න පුළුවන්. මේකේ විස්තර ටික සඳහන් කරන්න පුළුවන්. මෙන්න මෙතන අපි මෙතනට ඇඩ් කරන ප්‍රොඩක්ට් එක මොන රටක එකක්ද කියලා අපිට මෙතන ඇඩ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ උඩින් සේව් කරගත්තට පස්සේ අපිට මේක සේව් වෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට සේව් කරලා මේක මේ අප්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට WhatsApp එකේ අපිට මේ ස්ටෝර් එකට දැම්මට පස්සේ මේක සමහර වෙලාවට ඒ වෙලාවෙම ඇඩ් වෙන්නේ නැහැ. මෙන්න මෙතන මේ ටයිම් එකක් පෙන්නනවා. මේක WhatsApp වල තියෙන term and condition ඒවට යටත් වෙලා තමයි අපිට මේව ඇඩ් කරන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ මේක WhatsApp එකෙන් මේක සර්ච් කරලා එයා මේක ඕකේ නම් අපිට මේක වෙලාව වගේ එක මෙතනින් අයින් වෙලා කැටලොග් එකට ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට පුළුවන් ඔයාට මේ වගේ ඔයාගේ products ඇඩ් කරගන්න මේ WhatsApp business app එකේ. ඉතින් ඊට පස්සේ පුළුවන් මේ share කියන තැනට ගිහිල්ලා ඔයාගේ product එක මේ විදිහටම share කරන්න තමන්ගේ යාළුවන්ට මේ විදිහට WhatsApp විදිහට නැත්නම් link එක copy කරලා ඒ වගේ මේ product එක share කරගන්න පුළුවන් හැකියාව තියෙනවා link එකක් හරහා. ඕඩර් කියන එකට ගියාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් ඕඩර් රික්වෙස්ට් ඒ වගේම හිස්ටරි. ඉතින් මෙතන එන්නේ ඔයා ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරලා දැම්මට පස්සේ කව හරි එක ස්ටේටස් එකකින් හරි දැකලා ඒ ප්‍රොඩක්ට් එක ඔයාට ගන්න ඕන කියලා රික්වෙස්ට් එකක් කිව්වොත් මෙන්න මේ ඕඩර් රික්වෙස්ට් කියන තැන ඔයාට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාත් මේක හදලා ඔය try එකක් දාලා බලන්න. මෙතන පහලින් බලා ගන්න පුළුවන් payment method කියලා එකක් තියෙනවා. ඒකේ යටතේ add customer instructions කියලා තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ අපේ contact number එක හරහා ගිහිල්ලා කැටලොග් එක බලද්දී එයා මොන හරි අපේ item එකක් මිලදී ගන්නවා නම් ඒ මිලදී ගන්න item එක අපි කොහොමද ගෙවන්න ඕන කියලා මෙතන සඳහන් කරන්න පුළුවන්. cashද cash on delivery ද online banking ද කියලා මෙතන අපිට සඳහන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ label කියලා. ඉතින් මේ label එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මේ plus එක සැරයක් touch කරන්න. touch කරගත්තට පස්සේ මෙතන මේ new label කියලා මෙතන පුළුවන් අපිට labels ටිකක් හදා ගන්න. order කියලා දාමු අපි. order කියලා දාලා මම මේක save කරනවා. save කරගත්තට පස්සේ මෙතන මේ විදියට මේ අපිට මේ label එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ label එකේ අපිට ඕනම් පුළුවන් color වෙනස් කරගන්න. මෙන්න මේ විදියට color වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ආයෙ මම plus එක touch කරනවා. ඊට පස්සේ ආයෙ new label එකක් open වෙනවා. ඉතින් එතන වෙන color එකකින් ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ මම මෙතන cash කියලා සඳහන් කරනවා. ඉතින් මේ වගේ තමන්ට කැමති විදිහට label ටිකක් නිර්මාණය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ විදිහට ලේබල් කරන එකේ තියෙන වාසිය තමයි ඔයාගේ ලොකු කස්ටමර් බේස් එකක් ඉන්නවා නම් WhatsApp එකට ගොඩක් මැසේජ් ඇවිල්ලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ ඕඩර්ස් ඇවිල්ලා තියෙන පිළිවෙල දාගන්න. ඊට පස්සේ කෑෂ් ගෙවන්න තියෙන මොන කස්ටමර්ද, ඒ වගේම මේක ඩිලිවරි කරන්න තියෙන මොන කස්ටමර්ද කියලා contact number එක save කරලා ඒ number එකට මේ ලේබල් ඇඩ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක ඔයාගේ වැඩට ගොඩක්ම පහසු වෙන option එකක්. මේක ඇඩ් කරන්න තියෙන්නේ chat එකට ගිහිල්ලා chat එක උඩ touch කරගෙන ඉන්න. ඊට පස්සේ ඒක highlight වුණාට පස්සේ ඔයාට උඩින් බලා ගන්න පුළුවන් ලේබල් වගේ තියෙන icon එක. ඒක touch කරන touch කරගත්තට පස්සේ අපි අර ඉස්සෙල්ලා හදාගන්නපු ලේබල් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ chat එකට මොන ලේබල් එකද ඕන කියලා කෑෂ්ද ඕඩර්ද කියලා අපිට select කරන්න පුළුවන්. select කරගත්තට පස්සේ එතන අපේ contact එක ඉස්සරහින් මේ වගේ color එකෙන් බලා ගන්න පුළුවන්. chat list එකේ තියෙන ඕනම chat එකකට මේ ලේබල් එක add කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ආයෙත් මම tool කියන එකට යනවා. ඊට පස්සේ බලමු මේ greeting message කියන්නේ මොකක්ද කියලා. මේ greeting message එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ icon ටිකක් බලා ගන්න පුළුවන්. මෙතෙන්දි මේ tick එකක් තියෙනවා on කරන්න. මේ tick එක on කරගත්තට පස්සේ greeting message කියන එක highlight වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ pencil වගේ එක touch කරලා අපිට මෙතන message එකක් type කරන්න පුළුවන්. ඔයා සමහර වෙලාවට දැකලා ඇති Facebook එකේ කවුරු හරි මොනවා හරි භාණ්ඩයක් විකුණනවා නම් ඒ item එකට යටින් WhatsApp number එකක් දාලා තියෙනවා. අන්න ඒ WhatsApp number එක අපි touch කළාම WhatsApp number එක දාපු කෙනාගේ chat එකට යනවා. chat එකට ගියාම සමහරට ඔයාට ඔටෝම message එකක් එනවා බලා ගන්න පුළුවන්. ඔයා ලිපින item code එක කෑෂ්ද ඒ වගේම cash on delivery ද ඒ වගේ විස්තරයක් ඔයාට ඔටෝම message එකක් එනවා බලා ගන්න පුළුවන්. අන්නේ message එක හදාගන්න විදිය තමයි මෙතන තියෙන්නේ. ඉස්සෙල්ලා කිව්වා වගේ තොරතුරු ටික මෙතන add කරලා save කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ අර WhatsApp number එක Facebook එකේ දැකලා හරි Instagram එකේ දැකලා හරි ඒ item එක touch කරගත්ත හැටිය කස්ටමර්ට ඔටෝම reply එකක් යනවා බලා ගන්න පුළුවන් මෙතන සඳහන් කරගන්න දේවල් ටික. පහලින් තියෙන recipient කියලා option එකක් ඒක අපි touch කරගමු. අපිට බලා ගන්න පුළුවන් මේ වගේ option හතරක්.
පළවෙනි එක තියෙනවා everyone කියලා. everyone කියන්නේ අපේ contact list එකේ ඉන්න හැමෝටම මේ message එක යවන විදියට හදා ගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි option එක තියෙනවා everyone not in address book කියලා. ඒකෙන් අපිට පුළුවන් අපේ contact list එකේ නැති අයට මේ message එක යවන විදියට හදා ගන්න. ඒ වගේම තුන්වෙනි එක තියෙනවා everyone expert කියලා. එයන් අපේ contact list එකේ කාට හරි මේක message එක යවන්න නැති කෙනෙක් ඉන්නවා නම් එයාට යවන්න අවශ්‍ය නැත්නම් එයාට mention කරලා මේක මේ ටික් එක දාලා අපිට මේ message එක යන්න නැති වෙන විදියට හදා ගන්න පුළුවන්. ඒ වගේම only send to කියන්නේ ඔයාගේ list එකේ ඉන්න ඔයා කැමති පිරිසට විතරක් මේක send වෙන විදියට හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේ දකුණින් තියෙන save කියන බටන් එක touch කරන්න. ඊට පස්සේ අපි යනවා මේ away message කියන එකට. away message එකට ගියාට පස්සේ අපිට මෙතන කරන්න තියෙන්නේ ඔයාට පුළුවන් auto message එකක් ඔයාගේ customer කෙනෙක් ඔයාට මොන හරි message එකක් දැම්මොත් number එකෙන් auto message එකක් යවන්න. ඒ කියන්නේ ඔයා online නැති වෙලාවක මේ message එක යවන්න පුළුවන්. මේ විදිහට ටික් එකෙන් on කරගෙන මේ pencil වගේ තියෙන තැන touch කරගන්න. touch කරගත්තට පස්සේ අපිට මෙතන සඳහන් කරන්න පුළුවන් අපි මේ වෙලාවේ online නැහැ. පිළිතුරක් හැකි ඉක්මනින් ලබා දෙන්නම් වගේ දෙයක් ටයිප් කරලා අපිට මේක කස්ටමර්ට ඔටෝම යන විදියට හදා ගන්න පුළුවන්. එතකොට ඒක කස්ටමර් දන්නවා මෙයා මොකක් හරි වැඩක තමයි ඉන්නේ කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මේ මැසේජ් එක ෂෙඩියුල් කරන්න. ෂෙඩියුල් කරන්න කියන්නේ always send කරන විදියට හදන්න පුළුවන්. ඒ වගේම යට තියෙනවා customer schedule කියලා. customer schedule දුන්නාම මෙන්න මේ වගේ start time එකක් in time එකක් බලා ගන්න පුළුවන්. WhatsApp එක use කරන වෙලාවට ඔයාට පුළුවන් මෙතන start time එකක් in time එකක් දාලා තියාගන්න. ඒක ඔයාගේ වැඩවලට ගොඩක් පහසුයි. ඒ වගේම මෙතන පහලින් බලා ගන්න පුළුවන් outside of business hour කියලා මේ වගේ option තුනක් තියෙනවා. Tamanට කැමති option එක මෙතනින් දාගන්න පුළුවන්. schedule එකට පහලින් තියෙන recipients කියලා. ඉතින් මේ ගැනත් මම මීට කලින් කතා කරා මේකේ තියෙන option ටික ගැන. ඉතින් ඔයාලටත් පුළුවන් මෙතනින් ඔයාට කැමති option එකක් දාලා මේක save කරගන්න. පහලින් තියෙනවා quick replies කියලා. ඉතින් මෙතනටි කරන්න තියෙන්නේ ඔයාට පුළුවන් ඔයාගේ කස්ටමර් කෙනෙක් මොන හරි දෙයක් යවුවාම මේ නිතරම අහන ප්‍රශ්නයක් නම් ඒකට නිතරම එකම පිළිතුර වගේ දෙන්න තියෙනවා නම් ඔයාට හරි මම ඉක්මනින් එවන්නම් කියලා වගේ ෂෝට් විදියට අපිට පුළුවන් මේක සේව් කරලා හදලා තියාගන්න. ඉතින් මේක ගොඩක් වටිනවා. එතකොට අපිට මේ ස්ලෑෂ් එක ගහලා මේක අපිට ඉක්මනින් ෂණිකව ටයිප් කර කර ඉන්න ඕනේ නැහැ. අපිට ඒක යවන්න පුළුවන් හැකියාව තියෙනවා. එස් අපිට කරන්න තියෙන්නේ මේ ෂෝට්කට් කියන තැන මොනවා හරි අකුරු දෙකක් Tamanට එක අකුරක් හරි ගහලා ඒකට අවශ්‍ය reply message එක අපි මෙතන type කරගන්න ඕන පහලින්. එතකොට reply message එක type කරගත්තා, ෂෝට්කට් එකට ඒ අකුරු දෙක ගහගත්තා. ඊට පස්සේ අපිට මේක save කරගන්න තියෙන්නේ. save කරගත්තට පස්සේ මම මේක ආපස්සට යනවා. ආපස්සට ගිහිල්ලා මම message එකට ගිහිල්ලා මෙන්න මේ විදියට මෙතන මම type කරගන්නවා slash එක මේ විදියට. ඊට පස්සේ මෙතන මේ එනවා කීයක් ඕනේද කියලා. ඉතින් එතකොට අපිට ඒක ෂණිකව අපිට මේක කස්ටමර්ට යවන්න පුළුවන් හැකියාව තියෙනවා මේ විදියට. ඉතින් ඔයාලත් මේක මේ විදියට try කරලා බලන්න. ඊට පස්සේ මම ආයි tool එකට යනවා. tool එකට ගියාට පස්සේ මෙතන තියෙනවා profile එක. මුලින්ම profile එකේ නම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පහලින් බලා ගන්න පුළුවන් මේ add address කියලා. ඉතින් මෙතනින් මේ add address කියන එක touch කරගත්තට පස්සේ අපේ location එක මෙතන set කරගන්න පුළුවන්. නැත්නම් මෙතන අපිට address එක type කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට පහලින් බලා ගන්න පුළුවන් add website කියලා. ඉතින් ඔයාගේ business එකට අදාළ website එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙතන URL එක copy කරලා paste කරගෙන save කරගන්න. එතකොට website එකට යන්න පුළුවන් මේ හරහා. ඊට පස්සේ පහලින් බලා ගන්න පුළුවන් add business email කියලා. business එකට ඔයා email එකක් create කරලා තියෙනවා නම් මෙතනට පුළුවන් ඔයාගේ email එක සඳහන් කරන්න. මොකද email හරහා ඔයත් එක්ක ගනුදෙනු කරන අයට මේක එතකොට ගොඩක් පහසු වෙනවා email එකක් add කරලා තිබ්බම. ඊට පස්සේ පහලින් බලා ගන්න පුළුවන් මේ add description කියලා. ඉතින් මේ add description එකේ පුළුවන් ඔයා කරන ව්‍යාපාරයේ ස්වභාවය සඳහන් කරන්න. ඔයා විකුණන්නේ මොනවද? ඔයා මොකද්ද මේක කරන්නේ? මේ වගේ දේවල් එන කෙනාට ඔයාගේ විස්තරයක් දැනගන්න පුළුවන් විදියට details ටිකක් මෙතන add කරලා තියාගන්න පුළුවන් මේ description එකේ. ඊට පස්සේ පහලින් බලා ගන්න පුළුවන් කැටගරි එක තියෙනවා. ඉතින් ඔයාට ඔයා කරන බිස්නස් එකේ කැටගරි එක ඔයා කරන්නේ මොන වගේ ස්වභාවයේ බිස්නස් එකක්ද කියලා මෙතන ඔයාට සඳහන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. පහලින් products කියලා තියෙන. ඉතින් මම products ගැන මීට කලින් කතා කරා. ඊට පස්සේ පහලින් තියෙනවා Facebook and Instagram කියලා. මෙතන touch කරගත්තට පස්සේ මෙන්න මේ වගේ option දෙකක් තියෙනවා Facebook, Instagram කියලා. Facebook එකේ හරි Instagram එකේ හරි ඔයා මොන හරි දාන ඔයාගේ භාණ්ඩයක් දානවා නම් මිලදී ගන්න. එතන touch කරගත්තට පස්සේ ඔටෝම WhatsApp එකට එන්න නම් මෙන්න මේ හරහා අපි Facebook එක ඒ වගේම Instagram එක link කරලා තියාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ plus එකෙන් තමයි link කරන්නේ. link කරගත්තට පස්සේ තමයි Facebook එකෙන් හරි Instagram එක හරි touch කරාම WhatsApp number එක ඔටෝම WhatsApp business app එකට ඇවිල්ලා number එකට ඔයාට message කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒක නිසා මේ option එක ඔයාලට ගොඩක්ම වැදගත්. ඔයාලත් try කරලා බලන්න. මම ආයි catalog එකට යනවා. catalog එකට ගියාම අපි මුලින්ම add කරපු keyboard එක බලා ගන්න පුළුවන්. keyboard එකේ ඔයාට මතක ඇති මුලින්ම බලද්දී timer එකක් වගේ එකක් තිබ්බා.
ඒ කියන්නේ WhatsApp එකේ term and condition වලට මේක අවුලක් නැද්ද කියලා ඒගොල්ලෝ check කරනකන් තමයි එහෙම තිබ්බේ. ඊට පස්සේ ඒක දැන් අයින් වෙලා මේක okay වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් term and condition බලා ගන්න ඕන නම් ඔයාලට පුළුවන් WhatsApp වල main website එකට ගිහිල්ලා term and condition මොනවද කියලා බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපිට මෙතන බලා ගන්න පුළුවන් add new collection කියලා option එකක්. මේ ඔප්ෂන් එක ටච් කරගත්තට පස්සේ collection name එකක් සඳහන් කරන්න එනවා. ඊට පස්සේ මම මෙතන keyboard කියලා නමක් සඳහන් කරගන්නවා. මම මෙතන keyboard කියලා දාන්නේ මම මීට කලින් මම catalog එකට keyboard එකක් add කරා. මේක නිසා keyboard කියලා මෙතන නම සඳහන් කරලා මම මේක next එක දෙනවා. next එක දුන්නට පස්සේ මම ඉස්සෙල්ලා add කරපු keyboard එක add item කියලා පෙන්නනවා. මම ඒක tick එක දාලා done කරගන්නවා. ඩන් කරගත්තට පස්සේ අපේ WhatsApp account එකේ catalog එක යටතේ අපිට මේ keyboard එක මාතෘකාවක් විදිහට පෙන්නලා ඒක යටතේ keyboard කියලා පෙන්නනවා අපි add කරගත්තු keyboard එක. මේ විදිහට තියෙන එකෙන් අපිට ප්‍රයෝජනයක් වෙන්නේ අපේ මොනවා හරි product ගොඩක් තියෙනවා නම් ඒ කියන්නේ keyboard model කීපයක් තියෙනවා නම් ඒ වගේම mouse model කීපයක් තියෙනවා නම් ඒ වගේම speaker model කීපයක් තියෙනවා නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට collection එකක් විදිහට හදලා දාන්න. එතකොට අපේ WhatsApp එකට එන කෙනාට අපෙන් price අහා ඉන්න ඕනෙත් නැහැ, model අහා ඉන්න ඕනෙත් නැහැ. අපේ කැටලොග් එකේම අපේ කලෙක්ෂන් එකක් විදිහට තිබ්බහම එන කෙනාටත් ගොඩක් මේක පහසු වෙනවා බලාගන්න. ඒක අපිටත් ගොඩක්ම පහසුයි. ඒක නිසා ඔයාලත් මේක කරලා බලන්න. වීඩියෝ එකේ කතා කරා වගේ ඔයාලටත් පුළුවන් ඔයාලගේ බිස්නස් එකට මේ WhatsApp business app එක යොදාගෙන ඔයාගේ බිස්නස් වැඩි කරගන්න. ඒ වගේම ඔයාගේ වැඩ කටයුතු ටික පහසු කරගන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක නවතිනවා. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් ආයෙ හමුවෙමු. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා.